පින්වත් ශ්‍රී ලාංකික හයිටි පුරවැසියනි. අද සිට ශ්‍රී ලංකාවේ තවත් සංදර්ශනයක් පටන් ගන්නවා. ඒ තමයි අපේ අසල්වැසි මිත්‍ර රටවන ඉන්දියාවේ ඉඳලා මේ ස්ක්‍රීන් එකේ පෙන්නලා තියෙන විදිහට Sacred Bone Relics of Lord Gautama Buddha ප්‍රදර්ශනය කරන්න යනවා. බේරවැව අසල තියෙන ගංගාරාම විහාරස්ථානයේ සිට. මේක බෞද්ධයන් වශයෙන් හොඳ සත්ක්‍රියාවක්. ඉන්දියාව ඔවුන් ළඟ තිබෙන මේ ගෞතම කියන බුදුන් වහන්සේගේ ධාතු ලංකාවට මෙහෙම ගෙනල්ලා ප්‍රදර්ශනය කරන එක. ඔබලට මම සුළු මතක් කිරීමක් කරනවා මේ වීඩියෝ එක පුරාවට මම ශ්‍රී ලාංකික ජාතිය අමතන්නේ හයිටි ජාතිය කියලා. මේ මෑතකදීත් එක ස්වාමින් වහන්සේ ගණක් කොහොමද හයිටි නිර්මාණය කරේ කියලා ඉතා දීර්ඝ විස්තරයක් කරනවා. ඒක අහන් හිටියම තේරෙනවා අපේ හයිටිය නිර්මාණය කරේ 1812න් පස්සේ කියලා. අවසානයේ 1948 දී නිදහස ලැබෙනකොට හයිටිය නිර්මාණය කළා ඉවරයි. දැන් අපි මේ ඉන්නේ හයිටියේ. ඒකයි මෙතරම් මේ හැම ශේෂ්ත්‍රයකම අපි පූජක පක්ෂයේ පටන් ගත්තම එතන ඉඳලා රාජ්‍ය පරිපාලනයේද සාමාන්‍ය ජනතාවද දේශපාලඥයන්ද මෙච්චර පිස්සු නටන්නේ මේ හයිටි රාජ්‍යයක උන් ඉන්නේ හින්දා දැන්. ඔවුන් හයිටි වැසියන්. ඔවුන්ගේ චින්තනය මෙහෙවන්නේ අන්නේ හයිටි රාජ්‍යයේ ඉන්න ඒ මිනිස්සුන්ගේ චින්තනය මෙහෙවෙන ආකාරයෙන්මයි. එම නිසා වැරදියට වටහා ගන්න එපා මේ හයිටි පුරවැසියන් කියන එකෙන් මේ රටේ තියෙන යථාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ ගංගාරාමේ දැන් ප්‍රදර්ශනය කරන්න යන Sacred Relics of Lord Gautama Buddha මේ ධාතු හම්බ වෙලා තියෙන්නේ 1963. මෙම වර්ෂයේ ඉඳලා බලනකොට අවුරුදු 63කට කලින් නැත්නම් 64කට කලින් තමයි මේ ධාතු සොයාගෙන තියෙන්නේ. ගුජරාට් ප්‍රාන්තයේ කරන ලද කැණීමක ප්‍රතිඵලයක් විදියට. දැන් මෙතන ප්‍රශ්නයක් පැන නගිනවා. අපි මෙතෙක්කල් ඉන්දියාවේ තිබෙන ධාතු කියලා දැනගෙන හිටියේ පිප්‍රාවා ධාතුයි, නිසක ධාතු කියලා නාගර්ජුන කොණ්ඩවලින් හම්බෙච්ච ඒ ධාතු විතරයි. මේ ගුජරාට් ධාතු ගැන කතාව කරලියට පැමිණෙන්නේ ගිය අවුරුද්දේ අගභාගයේ ඉඳලා. ඇයි මෙච්චර කල් මේ පිළිබඳව කතාවක් ගොඩ නැගුන්නේ නැත්තේ? ඇයි මෙච්චර පූජනීය වස්තුවක් පිළිබඳව ඒක හොයාගත්තු දවස්වල ඉඳලා කතාව කරලියට ගේන්න ප්‍රමාද වුනේ? මෙතන ගැටලුවක් තියෙනවා කියලා හැඟෙන්න පටන් ගත්තා. ඒකම අපි අහලා තියෙනවා ආකියොලොජිකල් ස්කැන්ඩල්ස් කියලා. ඒ කියන්නේ පුරාවිද්‍යාත්මක වංචා. මෙන්න මේ දේවල් ලෝකේ බහුලව තියෙනවා. ඒ බහුලව තියෙන දේවල් විශාල වශයෙන් දකින්න පුළුවන් මේ ඉන්දියාවේ ලංකාවේ. සමාවෙන්න ඕනේ මේ හයිටි රාජ්‍යයේ. ඉතින් ඒකින්ද අපිට සැකය තව තවත් තීව්‍ර වුණා. එම නිසා අපි මේ ධාතු මොනවද කියලා ඇයි මේවා මේ ප්‍රචාරය කරන්න මෙච්චර ප්‍රමාද වුණේ කියන ඒ தત્ත්වය මත මේ ධාතු සොයා ගැනීම පිළිබඳව විස්තරය අතීතයට ගිහිල්ලා ගවේෂණය කරා. ඒ ගවේෂණය තුලින් ලැබුණු තොරතුරු ඔබ සමග බෙදා ගැනීම තමයි මෙම වීඩියෝ එකේ අරමුණ. අතීත තොරතුරු දැනගන්න කලින් අපි බලමු ඉන්දියාවේ මේ ධාතු ඒ අය කොහොමද පරිහරණය කරන්නේ කියලා. අපි දන්නවා ඔවුන් බෞද්ධයන් නෙවෙයි කියලා. ඔවුන් Hindu භක්තිකයන්, එහෙම නැත්නම් ජෛන ආගමික භක්තිකයන්. ඔවුන්ට මේ බෞද්ධයන්ට වගේ ඊතරම් හැඟීමක් නැතුව ඇති මේ ධාතු පිළිබඳව. ඒ කෙසේ වෙතත් ඔවුන් දන්නවා පූජනීයත්වය කියන්නේ මොකක්ද කියලා. එනමුත් ඔවුන් බලන්න මේ වීඩියෝ එකේ මේ ධාතු හැන්ඩල් කරන ආකාරය, නැත්නම් පරිහරණය කරන ආකාරය. Under the reservoir water, it is excavated. And while excavating in the middle of the stupa is very tall, almost
39 feet high. Yeah. In the middle, we actually found this casket. It's made of stone. It's made of stone, Yeah. but it's look like a copper. ඔබ දන්නවා කිසිම විටක හයිටි රාජ්‍යය බිහිවෙන්න කලින් හිටපු අපේ ඒ හොඳ සිංහල රජවරු ඒ ජනතාව කිසිම විටක ගොතම බුදුන් වහන්සේගේ ධාතු නම් මේ වගේ භාජනවල දැම්මේ නැහැ. කැනීම් වලින් හමු වෙලා තියෙන ඒවත් දැනට අපි දලදා මාලිගාවේ දකින අපේ දන්ත ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කරන ආකාරයත් ඒව තැන්පත් කරලා තියෙන ආකාරයත් ඔබලාට අවබෝධයක් ඇති කියලා මම විශ්වාස කරනවා. ඒවා අපි බහුලව දකිනවා. අපි මීට වැඩි පූජනීයත්වයෙන් අපේ ධාතු ගෞතම බුදුන් වහන්සේගේ ධාතු පරිහරණය කරනවා. ඒවා අපි තැන්පත් කරලා තියෙන රත්තරන් කරඬුවල ඒවට මැණික් ඔබ්බවලා තියෙනවා. ඒ වගේ විශාල වටිනාකමක් අපි මේ වටිනාකමකින් යුත් වස්තුවක් පරිහරණය කරන්නේ තබාගෙන සිටින්නේ කියන අදහස නිතරම ගම්ම්‍ය වෙන විදිහට අපි මේ ධාතුව තැන්පත් කරලා තියෙන පරිසරය සකස් කරනවා. නමුත් බලන්න මේ ඉන්දියාවේ අය කොහොමද මේක පරිහරණය කරන්නේ කියලා. Yeah, it's a chloritic stone. Yeah. Okay. So it's you can see it's lathed. So what is written here, sir? Made. So it actually yeah it's stone. It's not good metal. Yeah. Oh, it's very heavy. Relics of අපි බලමු ඒ ධාතු තැන්පත් කරලා තියෙන මංජුසාව ගැන මේ මහත්තයා මොනවද no, this is copper. කියන්නේ This කියලා? is metal. Copper vessel. Gold. මෙන්න තියෙනවා ධාතු This is තියෙන made of gold. And allow your වීදුරු gold and මංජුසාව. silver actually. It's gold. Little bottle. Yeah. Small. Small little bottle. Can you see? Yeah, this one. Yeah. මොහු මෙතන කියන්නේ මේ මංජුසාවේ මේ වීදුරු භාජනය ඇතුලේ තියෙන පොඩි බෝතලයක් වගේ එකක් තියෙනවා. ඒකේ තමයි අලු තැම්පත් කරලා තියෙන්නේ. ඒක රත්තරන් වලින් හදලා තින්නේ කියලා. හොඳට බලන්න ඒ රත්තරන්ද කියලා. හැබැයි වාර්තාවල සඳහන් කරලා තියෙන්නේ රිදී සහ තඹ වලින් නිර්මාණය කරපු ඒ බෝතලේ හැඩේ ඇති භාජනයේ රත්තරන් ආලේප කරලා තිබ්බ කියලා. දැන් මේ පින්තූරේ බලනකොටත් පේනවා ඒකේ එහෙම රත්තරන් ස්වභාවයක් නැහැ. රත්තරන් ඔය වගේ අවපාට වෙන්නේ නැහැ. No. ये वाला only ये छोटी ये little छोटी इसका mouth इधर है. हाँ इसका opening इधर है. आप देखो. Yeah. ये वाली इसके अंदर ऐसा था इतना ही ऐसा था. ඔබ දැකලා තියෙනවද ලංකාවේ බුදුන් වහන්සේගේ ධාතු මේ විදිහට පරිහරණය කරනවා? अच्छा, छोटा सा है. මේ වීදුරු බෝතලේ දාලා තියෙන මේ තියෙන්නේ මම මේ කර්සර් එකෙන් පොයින්ට් අවුට් කරන කුඩා බෝතලේ ඇදිති භාජනය බලන්න. මේක රත්තරන්ද? මේ රත්තරන් නෙමෙයි. මෙන්න මේකේ තමයි අලු තැම්පත් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ වටපිටාවේ තියෙන්නේ මේවා මේක සොයා ගන්නකොට මේක දාලා තිබ්බ භාජනයේ ඇතුලේ දාලා තිබිලා තියෙනවා කල් තබා ගන්නා ශාක කොටස් කැබලි. ඒව තමයි මේ දක්වන්නේ. මේ තියෙන්නේ ඒවා. මීට අමතරව මේකේ සිල්ක් රෙදි කැලි කුඩා සිල්ක් රෙදි කැලි තිබිලා තියෙනවා. මෙන්න මේ කොටස තමයි මේ මංජුසාවේ තිබුණු ඒක අර කොප ඒ කියන්නේ තබ වලින් හදපු මංජුසාවක තමයි මෙන්න මේ කොටස් ටික දාලා තිබිලා තියෙන්නේ. මෙන්න මේ කුඩා බෝතලේ හැඩති තඹ සහ රිදී මිශ්‍ර ලෝහයෙන් නිමවලා රන් ආලේප කරලා තිබුණු භාජනය තමයි අලු තැම්පත් කරලා තියෙන්නේ. දැන් මෙතන ප්‍රශ්න දෙකක් මෙව සුළු විග්‍රහයෙන් මතුවෙනවා. දැන් මේ අලු තමයි මේකේ තියෙන්නේ.
මේ මහත්තයා මේක විග්‍රහ කරන මහත්තයත් ඒ අලු පිළිබඳව කියනවා. නමුත් බලන්න දැන් මේ පත්තරවල නැත්තම් මේ ප්‍රචාරය කරන විදිහට මේ লীලා තිනේ sacred bone relics of Lord Gautama Buddha sent to Sri Lanka. දැන් මෙතන බෝන් නැහැ. බෝන් කියන්නේ අපි දන්නවා බුදුන් වහන්සේගේ ලලාට ධාතුව. එහෙම නැත්තම් කොලර් බෝන්ස් ධාතු. ඒව තමයි බෝන්ස්. මේ ඒ කියන්නේ දන්ත ධාතුන් වහන්සේලා 4 නමට අමතරව. බුද්ධ ආදාහණයෙන් පස්සේ ඉතුරු වුණ දේවල් මොනවාද කියලා මහා පරිනිබ්බාන සූත්‍රයේ සූත්‍ර වර්ණන අටුවාවේ ලියලා තිනවා. ඊට අමතරව බුද්ධ වංශ පාළියේ ධාතු වාජනීය කතාවේ ලියලා තිනවා. ඊට පැහැදිලිව ඒ ආදාහණයෙන් පස්සේ බුදුන් වහන්සේගේ ඉතුරු වුණු ධාතු මොනවාද කියලා. ඒ අනුව බුදුන් වහන්සේගේ ධාතු වශයෙන් විශාල ප්‍රමාණයේ ධාතු වශයෙන් ඉතුරු වෙලා තියෙන්නේ ලලාට ධාතුවයි කොලර් බෝන්ස් ධාතු දෙකයි. ඒ කියන්නේ මේ උරහිස්පතු මේ ඊට අමතරව දන්ත ධාතුන් වහන්සේලා 4 නමයි. ඊට අමතරව ධාතු වශයෙන් ඉතුරු වෙලා තියෙන්නේ කුඩා ප්‍රමාණයට මුං ඇට පියලි තරම් වූ ධාතු. ඊට අමතරව කඩසහල් තරම් වූ ධාතු. කුඩාම ධාතු තමයි අබ ඇට තරම් වූ ධාතු. අලු කිසිම වෙලාවක ධාතු වශයෙන් ගත්තා මේ ධාතු විදිහට තැම්පත් කරා අලු වෙනම ගත්තා කියලා එහෙම කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. අලු කියලා දෙයක් කරන්නේ නැහැ ධාතු විදිහට. ධාතු විදිහට අලු වගේ දේවල් ගන්න නැහැ අපි. බුදුන් වහන්සේගේ ධාතු ආදාහණයෙන් පස්සේ ලබාගත් ඒවා තැම්පත් කරලා අපි විශාල චෛත්‍ය තමයි නිර්මාණය කරේ. මීට අමතරව ලංකාවේ මේ වෙන විට ප්‍රදර්ශනය කරන ධාතු ප්‍රදර්ශනය කරන අවස්ථා දෙකයි තියෙන්නේ. එකක් මේ මම මේ දැන් පෙන්නලා තිබෙන දලදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේගේ ප්‍රදර්ශනයයි. ඊට අමතරව අම්පාරේ බුද්ධංගල ලැබිලා තියෙනවා ගෞතම බුදුන් වහන්සේගේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතුන් වහන්සේ දෙනමගේ ධාතු එකට තියෙන මංජුසාවක්. අන්න ඒක හැම අවුරුද්දෙම පොසොන් පොයට ප්‍රදර්ශනය කරනවා. මේ ධාතු දෙක විතරයි ප්‍රදර්ශනය කරන මට්ටමේ තියෙන. අනිත් ඒවා අනිත් සියලුම ධාතු අපි දන්නවා ද්‍රෝණයක් ධාතු රුවන්වැලි මහසෑයේ තියෙනවා. ඊට අමතරව ලලාට ධාතු සේරුආවිල තියෙනවා. කුතුපාරාමේ තියෙනවා ධාතු. ඊට පස්සේ මහියංගන චෛත්‍යයේ තියෙනවා ධාතු. අපේ වංශ කතාවල විස්තර කරලා තියෙන විදිහට මේ ස්ථානවල ඒවා තැන්පත් කරලා සුරක්ෂිතව වන්දනාමාන කරනවා. මෙහෙමයි ධාතු පරිහරණය කරන්නේ. මෙම දල අදහසත් සමග දැන් අපි යමු බලන්න මේ අය කොහොමද 1063 කරන ලද මේ දෙව්නි මෝරි කියන ස්ථානයේ ගුජරාට් ප්‍රාන්තයේ තිබෙන කැනීම් පිළිබඳව වාර්තා කරලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ එම වාර්තාව. මේක බලමු excavation at Devni Mori. A report of the excavation conducted from 1960 to 1963. එතකොට මේ කාලේ තමයි මේකේ කැණීම් සිදු වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ වාර්තාව සකස් කරලා තියෙන දෙන්නෙක් සම්බන්ධ වෙලා තිනවා. එක්කෙනෙක් තමයි Dr. R.N. Mehta. ඔහු තමයි Head of Department of Archaeology and Ancient History, Faculty of Arts, MS, University of Baroda. And Dr. S.N. Chowdhury. මෙන්න මේ චෞධරි මහත්තයා වීඩියෝ එකට වොයිස් කට් එකකුත් දෙනවා මේ ධාතු පිළිබඳව. ඔහු තමයි මේ එක්ස්කැවේෂන් වල ඇසිස්ටන්ට්. මේ තියෙන එක්ස්කැවේෂන් ඇසිස්ටන්ට්. ඔහුත් මහාචාර්යවරයෙක් PhD එකක් තියෙනවා කියලා ලියනවා. ඔහු තමයි මේ එක්ස්කැවේෂන් එක බාරව කටයුතු කරලා තියෙන්නේ. මෙන්න මේ වාර්තාවේ තමයි මේ සොයා ගැනීම පිළිබඳව සියලු තොරතුරු සඳහන් වෙන්නේ.
මෙම වාර්තාවේ තියෙනවා පිටු තියෙනවා 301ක් තියෙනවා මේ වාර්තාවේ පිටු. දැන් අපි මේ වාර්තාවේ ගිහිල්ලා බලමු මේ කැණීම් වලදී සොයාගත් දේවල් පිළිබඳව මේගොල්ලෝ ඡායාරූප පළ කරලා තියෙනවා. අවසාන වශයෙන් ඔවුන්ගේ නිගමනය ලබලා දීලා තියෙනවා. අපි ඉස්සල්ලාම නිගමනය පොඩ්ඩක් බලමු මොකක්ද එයාගොල්ලෝ කියලා තියෙන්නේ කියලා. අපි යමු ඒ කොටස තියෙන අවසානයේ මේ වාර්තාවේ. තව පොඩ්ඩක් උඩට වෙන්න ඕනේ. එක පිටුවක නිගමනය ආමේ තියෙන්නේ. chapter 7 conclusion. බලන්න මෙතන කිසිම තැනක බුදුන් වහන්සේගේ ධාතු හම්බුණා කියලා ලියලා නැහැ. The excavations and explorations by Debney Mori had shown that this valley was occupied from prehistoric period and the occupation contained with occasional breaks up to the present. Right? කියලා අපි ඉතින් බුදුන් වහන්සේ කියන Buddhist settlement. The Buddhists usually prefer to stay near a town or a village but not in it. They liked the groves or gardens or other natural settings. කියලා මෙතන මේ කියාගෙන යනවා බෞද්ධ මොනවාටද කැමති කියලා. එච්චරයි. ඊට පස්සේ type of විහාර ගැන කියලා තියෙනවා. name of the විහාර ගැන කියලා තියෙනවා. මහා විහාරයක් කියලා තියෙන්නේ. එච්චරයි. මෙතන මේ බුදුන් වහන්සේගේ රිලික්ස් හම්බුණා කියලා කිසිම දෙයක් දැන් මෙන්න මේක අපි ගවේෂණය කරනවා මේක අපි මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන මේක වටිනා සොයා ගැනීමක් මේ කැණීම් වලින් වුණ ඒවා කිසි දෙයක් මේක ලියලා නැහැ කන්ක්ලූෂන් එකේ 160 ඒ කියන්නේ 1963 මේ වෙනකන් කරන ලද කැණීම් 1960 ඉඳලා අවුරුදු 4ක් පුරාට කරපු කැණීම් වල වාර්තාව මේක පබ්ලිෂ් කරලා තියෙන්නේ 1966 මේ බුදුන් වහන්සේගේ අලු ධාතු හම්බුණා කියලා මේකේ ලියලා නැහැ. මේ නිගමනේ. මේ චාරයුපෙන් පෙන්වන්නේ මේ පොතේ දක්වලා තිබෙන කැණීම කරපු චෛත්‍ය මේ චෛත්‍ය උස එක වார்த்தාවක තියෙනවා අඩි 37යි කියලා තව වார்த்தාවක තියෙනවා අඩි 40යි කියලා. වට ප්‍රමාණය අඩි 120ක් පමණ එනවා කියලා තියෙනවා. මෙම ධාතු තියෙන මංජුසා හම්බ වෙලා තියෙන්නේ මෙම චෛත්‍යයේ ගර්භයේ තිබිලා හම්බෙලා තියෙන ගර්භය ඇතුළට කැණීම් කරනකොට පොළවේ ඉඳලා අඩි 12ක් පමණ උසකින් තමයි එම ධාතු මංජුසා හම්බෙලා තියෙන්නේ. මම මෙතන මංජුසා කියන්නේ මේ වාර්තාව විදියට මංජුසා දෙකක් ලැබිලා තියෙනවා. මේ දෙවෙනි මංජුසාවේ තියෙන එක තමයි මේගොල්ලෝ මේ බුදුන් වහන්සේගේ අලු කියලා දැන් අර්ථකථනය කරලා තියෙන්නේ. අපි එතනට යම් බලන්න මංජුසා පිළිබඳව මේගොල්ලෝ චිත්‍ර ඇඳලා ඔක්කොම ඉදිරිපත් කරලා තියෙනවා. මේ තියෙන්නේ ෆොටෝ මේ හම්බෙච්ච දේවල් මේ බුදු පිළිම හම්බෙලා තිනවා. ඔවුන් පැහැදිලිවම ලියලා තිනවා මේ ධානි බුදු පිළිම කියලා. ධානි බුදුවරු ගෞතම බුදුන් වහන්සේ නෙවෙයි නැත්නම් ගෞතම බුදුන් වහන්සේ නෙවෙයි ධානි බුදුවරු කියලා 5 දෙනෙක් නිර්මාණය කරනවා මහායාන දහමට අනුව. අන්නේ බුදුවරුන්ගේ එක බුදුවරයෙක් තමයි මෙයාට කියන්නේ අමිතාබ් කියන බුදුවරයාගේ මේ සමාධි පිළිමයක් විදියට පద్මාසනයේ ඉන්න බුදුවරයා තමයි. එයා ඉන්නේ වීරාසනයේ නෙවෙයි. ගෞතම බුදුන් වහන්සේ ඉන්නේ වීරාසනයේ නිතරම. මේ ධානි බුදුවරයා මෙයාට මේ උපතක් නැහැ පැවැත්මක් නැහැ. මෙයා මේ නිකන් සංකේතයක් විතරයි. සෙලස්ටියල් බුද්ධ කියලා කියන්නේ මේගොල්ලන්ට. අන්න ඔහුගේ මේ පద్මාසන මුද්‍රාව සමග මේ සමාධියෙන් ඉන්න එක තමයි අමිතාබ් කියන ධානි බුදුවරයාගේ ආකාරය නිර්මාණය කරන ආකාරය. ජපානයේ වැඩිපුර තියෙන්නේ මෙන්න මේ බුදු පිළිම. එතකොට දැන් අපි යමු මේ තියෙන හම්බුන දේවල්.
ස්ක්‍රීන් එක. මේ තියෙන හම්බෙනු දේවල් වල කැඩිච්ච කෑලි හම්බෙලා තියෙනවා, වලං කටු, වීදුරු කටු, ඊට පස්සේ ඇන හම්බෙලා තියෙනවා, අර වගේ කැඩිච්ච බුදු පිළිම හම්බෙලා තියෙනවා ධානි බුදුවරුන්ගේ. මේ තියෙන කාසි හම්බෙලා තියෙනවා. මේ කාසිත් වැදගත්. මේ කාසි හම්බිච්ච එක ගැන මතක තියාගන්න. මේ කාසි හම්බෙලා තින්නේ ඇත්තටම ඒ ධාතු මේ කරඬුව ප්‍රධාන කරඬුව මැටියෙන් හදලා තියෙන්නේ. මැටි මුට්ටි එක දාලා තිබිලා තියෙන්නේ. ඒක ඇතුලේ තමයි අර පවුඩර් පාෂාණයෙන් හදපු අර අක්ෂර ලියලා තියෙන වාජනය තිබිලා තියෙන්නේ. මම කලින් පෙන්නුවේ අන්නේ වාජනය. මෙන්න මේ වීඩියෝ එකේ මම කලින් පෙන්නුවා. මම පෙන්නන්නම් ඒ වාජනය. මෙන්න මේ වාජනය. මේ තියෙන්නේ මේ වාජනය. මේ වාජනයේ තමයි මේ මැටි මුට්ටියේ තිබිලා තියෙන්නේ. ඒ වාජනය ඇතුලේ මෙන්න මේ වගේ තඹ වලින් හදපු කොප වලින් හදපු තව වාජනයක් තිබිලා තියෙනවා. ඒකේ තමයි මෙන්න මේ වීදුරු බෝතලේ දැන් පෙන්නන මෙන්න මේ ධාතු මේ තියෙන්නේ. මෙන්න මේ කොටස් ටික තිබිලා තියෙන්නේ. හරි. ඒ අවබෝධයත් එක්ක අපි යමු මෙන්න මේ වார்த்தාවට නැවතත්. අන්නේ ඒ මැටි මුට්ටිය ඇතුලේ මෙන්න මේ එතනට යන්න ආපහු ඒක කියන්න. මෙන්න මේ මැටි මුට්ටිය ඇතුලේ මේ වාජනය යටින් කාසි 8ක් තිබිලා තියෙනවා. මේ කාසි 8ෙන් තමයි මේගොල්ලෝ තීරණය කරලා තියෙන්නේ මේක කොච්චර පැරණිද කියලා. මේ කාසි ඔවුන් කියලා තියෙනවා සත්වාහන කියන ඩයිනාස්ටි එකේ කාලේ කාසි කියලා. ඒ අනුව තමයි ඔවුන් මේ ධාතු මංජුසාව මේ චෛත්‍ය හදලා තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 3ත් 4ත් කියන සතවර්ෂවල කියලා නිගමනය කරලා තියෙන්නේ. ඒක මතක තියාගන්න. මෙන්න තියෙනවා හම්බ වෙච්ච ඒවා. මේ තියෙන්නේ මෙන්න මේක තමයි වාජනය. මේ තියෙන්නේ මැටි වාජනය. මේ තියෙන්නේ කාස්කට් 1 කියලා එකක් තිබිලා තියෙනවා. ඒක ගැන අපි කතා කරන්නේ. මේ එකත් මැටි වාජනයක්. මේ වාජනයේ තමයි මෙන්න මේක තිබිලා තියෙන්නේ. දැන් මම අර ඉස්සලා ඡායාරූපේ පෙන්නපු අක්ෂර ලියලා තියෙන පවුඩර් පාෂාණයෙන් හදලා තියෙන වාජනය. මෙන්න මේගොල්ලෝ කියනවා මේ තියෙන්නේ gold bottle in the copper box casket. මේගොල්ලෝ ඒ වෙලාවෙත් කියන්නේ මේක gold කියලා. නමුත් පස්සේ අනාවරණය වෙනවා මේක gold නෙවෙයි කියලා. මේ තියෙන්නේ ඒක කැණීම් වලින් හොයාගත්ත විදියට. මේ තියෙන්නේ අර කාස්කට් 1 කියන එකේ පළවෙනි වාජනයේ තිබුණු දේවල් තමයි මේ තියෙන්නේ. මේක ගැන මොකුත් විස්තර කරන්නේ නැහැ. මේ තියෙන්නේ දෙවෙනියට හම්බෙච්ච එක. මේකේ තමයි ඔය ධාතු තියෙනවා කියලා දැන් අපිට පෙන්වන්නේ. මේ තියෙන්නේ লীලා තියෙන අක්ෂර. මේවා පූර්ව බ්‍රාහ්මී අක්ෂර කියනවා. මේක හැබැයි වාර්තාවෙන් මේක සංස්කෘත භාෂාවෙන් ප්‍රාකෘත භාෂාවෙන් තමයි මේකේ මේ සෙල්ලිපිය ලියලා තියෙන්නේ. මේ වාචනේ ලියලා තියෙන අකුරු ලියලා තියෙන්නේ. දැන් ඔබලාම කල්පනා කරලා බලන්න මේ වගේ මැටි වාජනවල අපි බුදුන් වහන්සේගේ ධාතු තැන්පත් කරනවද? නියම බෞද්ධයෝ එහෙම කරයිද? මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ සමහරට තැන්පත් කරන්න පුළුවන් ස්වාමින් වහන්සේ නමකගේ ටික පිළිගත් ස්වාමින් වහන්සේ නමකගේ ධාතු මේ වගේ තැන්පත් කරන්න පුළුවන්. ඇත්තටම අපි ස්වාගත කරුණු අනුව සනාත වෙන්නේ මේ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඊට එහා දෙයක් වෙලා නැහැ මෙතන. මේ බුදුන් වහන්සේගේ ධාතු නෙවෙයි. ඒක සක්ෂුදස්සේ පැහැදිලි. මේ තියෙන්නේ මේ වාර්තාවේ දක්වලා තිබෙන කැණීම් වලදී හම්බෙච්ච බුද්ධ රූප. මේ ඔක්කොම ධානී බුද්ධ රූප. අමිතාබ් බුදුරයාගේ ධානී බුද්ධ රූප. ඉන්නේ පద్මාසනේ වීරාසනේ නෙවෙයි. ඊට අමතරව මෙතන මේ පොට්ටුවක් තියෙනවා. පේනවා ඇති මේ යට එකෙත් මේ තියෙන පොට්ටුවක් තියලා. මේ පොට්ටු තියන්නේ ඒ ධානී බුදු පිළිමවල.
අපේ ගොතම බුදුන් වහන්සේගේ එහෙම පොට්ටු තියන්නේ නැහැ. බුදුන් වහන්සේගේ තියන්නේ ඌර්ණ රෝම ධාතුව. ඒකල වුණත් මේ මහායානික බුදු පිළිම නිර්මාණය වෙන්නේ දෙවෙනි තුන්වෙනි සතවර්ෂ වලින් පස්සේ. ඒ අය කල්පනාකාරීව ඒ කටයුත්ත කරලා තියෙනවා. මොකද මහායානයේදී හඳුන්වන්නේ ගොතම බුදුන් වහන්සේව ආදි බුද්ධ විදිහට. ඒ බුදුන් වහන්සේගේ ඇපියරන්ස් වලට කිසිම හානියක් නොවන විදිහට ඔවුන් මෙම ධානයේ බුදු පිළිම නිර්මාණය කරලා තියෙනවා. මේ තියන්නේ බුදු පිළිම, ඒ හම්බෙච්ච බුදු පිළිම. right. අපි දැන් බලමු මේ සෙල්ලිපි වල මොනවද කියලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අර කාස්කට් නම්බර් 2 කියන එක. ඒ කියන්නේ ධාතු භාජන අංක 2 තිබුණු ඒ භාජනයේ වටේට ලියලා තිබුණු සෙල්ලිපි, ඒ ලිඩ් එකේ මෝඩි ලියලා තිබ්බ සෙල්ලිපි සහ එතන ලොක් එකක් තියෙනවා. ඒ ලොක් එකෙත් සෙල්ලිපියක් තිබිලා තියෙන. ඒකට කියනවා සීල් එක කියලා. ඒකෙත් සෙල්ලිපියක් තිබිලා තියෙනවා. එතකොට දැන් මේක හරිම අමුතුයි. අපි මීට පෙර බලලා තියෙන මේ ඉන්දියාවේ ආකියොලොජිකල් සර්වේ රිපෝට්ස් වල සාමාන්‍යයෙන් හම්බ වෙන සෙල්ලිපි ඒගොල්ල කියවලා ගොඩක් වෙලාවට ඒක ඉංග්‍රීසියෙන්ුත් පළ කරනවා, ඒගොල්ලන්ගේ හින්දි භාෂාවෙනුත් පළ කරනවා. හැබැයි මෙම වාර්තාවේ මේ තියෙන්නේ ඉන්ස්ක්‍රිප්ෂන්ස් කියලා පටන් අරන් තියෙන්නේ. මේ කොහෙවත් මේක ඉංග්‍රීසියෙන් ලියලා නැහැ. මේක ඔවුන් පළ කරලා තියෙන්නේ ඔවුන්ගේ සංස්කෘත නැත්නම් දේවනාගරි අක්ෂර වලින් හරි නැත්නම් සංස්කෘත අක්ෂර වලින් හරි තමයි මේක පළ කරලා තියෙන්නේ. මේකේ තියෙන කාස්කට් නම්බර් 2 inscription on the body. අර body එකේ තිබ්බ inscription එක. ඊට පස්සේ කාස්කට් නම්බර් 2 inscription on the lid. මේ තියෙන lid එකේ තිබ්බ inscription එක. ඒක තමයි ලොකුට තියෙන්නේ. මට සැකයි මේක පටලවගෙනද කියලා. ඊට පස්සේ මේ ලියලා තියෙන්නේ ස්ටීටයිල් සීල් එකේ තිබ්බ ඉන්ස්ක්‍රිප්ෂන් එක. දැන් මේක අපිට කියව ගන්න බෑනේ. ඒකින්ද අපි ගියා Google Translateට. මම මේක ට්‍රාන්ස්ලේට් කරා ගොඩක් දේවල්. මේකේ ට්‍රාන්ස්ලේටර් වලින් දැනගත්තේ මේක ඇත්තටම භික්ෂුවක් වෙනුවෙන් තමයි මේ සෙල්ලිපිය කරලා තියෙන්නේ. මේ බෞද්ධ භික්ෂුවක්. බොහෝ දුරට මහායානික බෞද්ධ භික්ෂුවක්. මේකේ වැදගත්ම කොටස තමයි අර ඔවුන් කියන අපි ඒක අහමු මේ අර චෞද්‍ර කියන මහාචාර්යවරයා කොහොමද ඒක ප්‍රකාශ කරන්නේ කියලා. ඒ සෙල්ලිපියේ තියෙන එක කෑල්ලක් තමයි ඔවුන් නිතරම කියන්නේ මේ බුදුන් වහන්සේගේ ධාතු කියලා හඳුනා ගන්න. අපි මේ වීඩියෝ එකේ කොටස විතරක් බලමු. මේ තියෙන්නේ කාස්කට්. In all, 5 stupas were excavated. I found a pottery called red polish ware which gave the date. But the mound මේ ඉන්නේ චෞද්‍රි මහත්තයා. එතන ඇසිස්ටන්ට් විදියට වැඩ කරපු 1960 ඉඳලා 63 වෙනකම් කටයුතු කරපු ඒ මහත්තයා තමයි මේ ඉන්නේ. of stupa and vihar were also traced, and they were built of many of the red bricks, so it definitely suggested that this may be a stupa and a vihar. So we started our excavations for 3 seasons. First we explored the vihar, then the stupa. The stupa was composed of 2 square platforms. Most interestingly, so many Buddha images numbering about 30 were also found. How can I say relics of Buddha himself? Because the reference in that is Dashabala Sharira Nilaya. That means the abode of the bodily relics of Lord Buddha. මෙන්න මෙහෙම තමයි දසබල ශරීර නිලය කියන එක තමයි ඔවුන් ගන්නේ. අර ගොඩාක් විස්තර තියෙන සෙල්ලිපියේ අන්නේ කෑල්ල විතරක් අරගෙන තමයි කියන්නේ මේක බුදුන් වහන්සේගේ ශරීර ධාතු කියලා. දැන් අපි නැවතත් මෙම සෙල්ලිපියට යමු. That is සෙල්ලිපිය සඳහන් දස බල කියන කොටස අපි මේ විදිහට ට්‍රාන්ස්ලේට් කරගත්ත Google Translator හරහා මේ බලන්න අපිට ලැබිලා තියෙන ට්‍රාන්ස්ලේෂන් එක. මම මේ දස බල කියන හරිය
පැහැදිලි කරන්නම්. මෙතන ඉඳලා මේ පශාන්තික් පාලි ශාක්‍ය භික්ෂු කවත්‍රා දසබල් ශර්යාන් නිලයාශුභ ශෛලමය ස්වායම් වරහේන. මෙන්න මෙහිම තමයි ඒ කොටස ට්‍රාන්ස්ලේට් කරලා දීලා තියෙන්නේ. එතකොට කලින් පෙන්නපු වීඩියෝ එකේ මහාචාර්යවරයා කියන්නේ දස බල ශරයා නිලයා ඒ ටික කියලා තමයි කියන්නේ මේ දස බල ශරීරයේ තියෙන බුදුන් වහන්සේට. එම නිසා මේ බුදුන් වහන්සේගේ ධාතු කියලා. නමුත් මේ සෙල්ලිපියේ වැඩි විස්තර කියවන්න ඕනේ නැහැ. ඒ සෙල්ලිපියේ එම කොටස් තියෙන කිට්ටුම තියෙන කොටස් කියවනකොට තමයි මේක පැහැදිලි වෙන්නේ. ශාක්‍ය භික්ෂු කවත්‍රා දසබල්. මෙන්න මේක වැදගත්. මේක මතක තියාගන්න. ඊට පස්සේ අපි හොයලා බැලුවා මේ කවුරු හරි ශාක්‍ය භික්ෂු කෙනෙක් හිටියද මේ දසබල් කියලා. මේ දසබල කියන එක හින්දි භාෂාවෙන් සාමාන්‍ය ඒගොල්ලෝ කතා කරන්නේ නිතරම ඇදලා දසබල් කියනවත් ඒක වෙන්නේ නැති. එතන අපිට ප්‍රශ්නයක් නැහැ. අපි දැන් බලමු මේ කවුද මේ දසබල් කියන්නේ කියලා. දැන් අපි බලමු මේ 1066 නිකුත් වුණු වාර්තාව. ඒ කියන්නේ 1060 ඉඳලා 63 දක්වා දෙබ්නි මෝරී කියන ප්‍රදේශයේ කරන ලද කැණීම් වලින් ලබාගත් තොරතුරු ඉදිරිපත් කරපු වාර්තාවේ ඒ විවිධ ඡායාරූප ගැන සඳහන් වන කොටසට අපි කියනවා ප්ලේට්ස් කියලා. එම ප්ලේට්ස් කියන කොටසේ බලන්න පළවෙනි ප්ලේට් එක විදිහට සඳහන් කරලා තියෙනවා බෝජ රාජා නෝ ටෙක්රෝ ඕ මහා ස්තූප බිෆෝ එක්ස්කැවේෂන්. ඒ කියන්නේ මෙම ප්‍රදේශය හඳුන්වන්නේ දෙබ්නි මෝරි වල බෝජ රාජා නෝ ටෙක්රෝ කියලා තමයි හඳුන්වන්නේ. මේ මොකද්ද කියලා අපි හොයලා බැලුවම අපිට දැනගන්න ලැබුණා මේ බෝජ රාජා කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා ඉන්දියාවේ. එම ප්‍රදේශයේ තමයි රජතුමා රජ කරලා තියෙන්නේ. ඒ රජතුමාගේ නමින් තමයි ඔන්න ඔය චෛත්‍ය තියෙන ප්‍රදේශය නම් කරලා තියෙන්නේ. එතන පොඩි කන්දක් විදියට තමයි ඒ ටෙක්රෝ කියලා කියන්නේ. පොඩි කන්දක් කියන එකයි හින්දි භාෂාවෙන්. එතකොට දැන් මේ කවුද මේ බෝජ රාජා කියන්නේ කවුද? මෙන්න මේ බෝජ රාජා කියන්නේ ඉන්දියාවේ ඔය ප්‍රදේශය ක්‍රිස්තු වර්ෂ 1010 ඉඳලා 1055 දක්වා රජ කළ රජතුමා. මේ රජතුමා හරි දක්ෂ රජතුමෙක්. ඒ වගේම සාහිත්‍යයට ගොඩක් ලැබි රජ කෙනෙක්. මිනිස්සු ගොඩක් කැමති කාව්‍ය ලියලා තියෙනවා. මේ රජතුමා පොත් 80ක් පමණ ලියලා තිනවා කියලා වාර්තා වෙනවා. එතකොට දැන් මෙන්න මේ රජතුමාට ඉඳලා තියෙනවා බොහෝම හිතවත් භික්ෂුන් වහන්සේ නමක් දසබල් කියලා. ඒ භික්ෂුන් වහන්සේගේ නම තමයි දසබල්. මේ භික්ෂුන් වහන්සේ අනිවාර්යයෙන්ම මහායානික භික්ෂුන් වහන්සේ නමක් විය යුතුයි. මොකද මේ භික්ෂුන් වහන්සේ ඌව හඳුන්වගන්නේ මම වෛරෝකන කියන ධානි බුදුවරයාගේ පුත්‍රයා විදිහටයි. එතකොට මේ භික්ෂුන් වහන්සේත් හරි දක්ෂ භික්ෂුන් වහන්සේ නමක්. හොඳ ජ්‍යොතිෂඥයෙක්. ඒ කියන්නේ නක්ෂත්‍ර වැඩ හොඳට කරන්න පුළුවන් දක්ෂ ඇස්ට්‍රොලොජර් කෙනෙක්. ඊට අමතරව හොඳ ගණිතඥයෙක්. මේ රජතුමාට අවශ්‍ය කරන දින දර්ශන සකස් කිරීම සූර්ය ගමනය අනුව ඊට අමතරව මේ චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ කොහොමද කොයි කාලෙද සිදුවන්නේ කියන ඒවා පිළිබඳව ගණනය කිරීම කළා. රජතුමා දැනුවත් කළ ඒ සුබ වේලාවල් පිළිබඳව රජතුමාට අවවාද කිරීමේ කටයුතු තමයි මෙන්න මේ දසබල් කියන භික්ෂුන් වහන්සේ කරලා තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට මොකද්ද හිතෙන්නේ මේ පිළිබඳව? දැන් බෝජ රාජා කියලා රජ කෙනෙක්ගේ නමින් තමයි ඔය ස්තූපේ තියෙන ප්‍රදේශය නම් කරලා තියෙන්නේ. එතකොට ඒ රජතුමාගේ හිතවත් භික්ෂුවක් ඉඳලා තියෙනවා දසබල් කියලා. දැන් අපි මේ අවබෝධයත් සමග නැවතත් අර සෙල්ලිපිය කියවීම අර සංස්කෘත භාෂාවෙන් තිබුණු සෙල්ලිපිය ඉංග්‍රීසියෙන් කොහොමද Google අපිට ට්‍රාන්ස්ලේට් කරලා දුන්නේ කියලා අන්න එතනට යන් නැවතත් මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. මේ තියෙන්නේම කොටස දැන් ඔයාලට පේනවා ඇති මේ තියන්නේ පශාන්තික් පාලි
ශාක්‍ය භික්ෂුකාවත්‍රා දසබල් ශර්යානන් නිලයා ශුභ. මේකේ තේරුම තමයි මෙන්න මේ ශාක්‍ය භික්ෂුකාවත්‍රා දසබල්. ඒ කියන්නේ දසබල් කියන ශාක්‍ය භික්ෂුන් වහන්සේගේ ශර්යාන් නිලයායි ශුභා. ඒ කියන්නේ ශරීරය තැන්පත් කර නැත්තම් දැන්ට පවතින ස්ථානය කියලා තමයි මේකේ අදහස එන්නේ. නැත්තම් ඩෝම් එක කියලා කියනවා. ඔහු දැන් රෙස්ට් එකේ ඉන්න තැන කියලා කියනවා. මෙන්න මේ අර්ථයෙන් තමයි මේ කොටස කියවෙන්නේ. දැන් කල්පනා කරලා බලන්න මේ දස බල් ශරීර නිලයා කියනකොට අපිට කියන්නේ බුදුන් වහන්සේ තමයි මේ දස බල කියන්නේ. ඒක නිසා මේ බුදුන් වහන්සේගේ අලු තමයි මෙතන තියෙනවා කියලා කියන්නේ. නමුත් දැන් මේ ගවේෂණය අනුව පැහැදිලි වෙනවා මෙතන තියෙන්නේ බුදුන් වහන්සේගේ අලු නෙවෙයි, මෙන්න මේ දස බල් කියන භික්ෂුන් වහන්සේගේ අලු. ඇත්තටම මේක සකස් කරලා තියෙන ආකාරය, තැම්පත් කරලා තියෙන ආකාරය පිළිබඳ බැලුවම ගොඩක් සාධාරණයි මේක භික්ෂුන් වහන්සේගේ අලු කියලා වටහා ගන්න. මොකද මේ රජතුමාට බොහොම හිතවත්ව හිටපු ඒ වගේම දක්ෂ භික්ෂුන් වහන්සේ නමක්, ඒ භික්ෂුන් වහන්සේ ග්‍රන්ථ දෙකක් ලියලා තියෙනවා. ඒ කාලයේ සමාජයේ හොඳ පිළිගැනීමක් තියෙන්න ඇති. වෛරෝකණගේ පුත්‍රයා විදිහට තමයි මේ බුදුන් වහන්සේව මේ භික්ෂුන් වහන්සේව හඳුන්වගෙන තියෙන්නේ. මේ මහායානික භික්ෂුන් වහන්සේ නමක්. එතකොට මෙන්න මේ භික්ෂුන් වහන්සේගේ අලු ආදාහණයෙන් පස්සේ ඉතුරුණු අලු මෙතන තැම්පත් කරා කියලා නිගමනය කරනවද? එහෙම නැත්නම් මේ බුදුන් වහන්සේගේම ධාතු තමයි කියලා නිගමනය කරලා අපි පොලිමේ ගිහිල්ලා මේකට වන්දනාමාන කරනවද කියන එක තීරණය කිරීම ඔබ සතුයි. ඔබලාට මතක ඇති මම කලින් කිව්වා මේ කාසි පිළිබඳව මතකයේ තබා ගන්න කියලා. මොකද මේ කාසි වලින් තමයි මේගොල්ලා මේ මංජුසාවේ කාලේ නිර්ණය කරලා තින්නේ, මේ සත්වහන රජතුමාගේ කාලේ කාසි. එම නිසා තමයි මේගොල්ලා මේක ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සහ 4 වෙනි සතවර්ෂය කියලා තීරණය කරලා තින්නේ. නමුත් අපිට පේනවා මේ දස බල් කියන භික්ෂුන් වහන්සේ වාසය කරලා තින්නේ ක්‍රිස්තු වර්ෂ 1055ත් 68ත් කියන කාලය අතරතුර. ඒ කියන්නේ ඊට කලින් ඉඳලා වෙන්න ඕනේ අවශ්‍ය කාලය. සාමාන්‍ය සිරිත තමයි අපි දෙයක් නිදන් කරනකොට මේ වගේ පූජනීය දෙයක් කියලා මේක විශ්වාස කරලා අපි යම්කිසි තැනක තැම්පත් කරනකොට අපි ඒ වර්තමානයේ තියෙන කාසි දාන්නේ, අපි ගොඩක් වෙලාවට දාන්නේ වටිනා දෙයක්. එතකොට අපි හිතනවා පරණ කාසි වල තමයි වටිනාකම තියෙන්නේ කියලා. එම නිසා මේ වටිනාකම දෙන්න අපි කරන්නේ මේ පරණ කාසි තමයි සාමාන්‍යයෙන් තැම්පත් කරන්නේ. මේක තමයි ඉන්දියාවේ සම්ප්‍රදාය. එතකොට මේ අනුව මේ සත්වාහන පීරියඩ් එකේ පුරාණ කාසි තමයි මේක තැම්පත් කරනකොට අර භාජන ඇතුළට දාන්න ඇත්තේ. ඒ අනුව මේ කාල නිර්ණය කළා තමයි මේක මේ සත්වාහන පීරියඩ් එකේ එකක් කියලා මේක තීරණය කළා ඇත්තේ කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. මේ පිළිබඳව ඔබත් කල්පනා කරලා බලන්න. මෙන්න මේක තමයි මේකේ தત્ත්වය. බුදුන් වහන්සේගේ ධාතු කොහෙද තැම්පත් කරලා තියෙන්නේ? අපේ ගෞතම බුදුන් වහන්සේගේ ධාතු කොයි විහාරස්ථානවලද තියෙන්නේ, මොන චෛත්‍යවලද තැම්පත් කරලා තියෙන්නේ කියලා මම මේ වීඩියෝ එකට යටින් ලින්ක් එකක් දානවා. ඒ ලින්ක් එකට ගිහිල්ලා බලන්න. මේ වෙන විට මේ පිළිබඳව කටයුතු කරලා හොයන ගවේෂකයන් ස්ථාන 40කට ආසන්න ප්‍රමාණයක් අනාවරණය කරගෙන තිබෙනවා. දැන් ඔය කොළඹ තියෙන එකට පොලිමේ යනවද නැත්තම් නිවි හැනයිල්ලේ ගිහිල්ලා අපේ මේ ලංකාවේ තියෙන අපේ ගෞතම බුදුන් වහන්සේගේ ධාතු වන්දනාමාන කරගන්නවද කියන එක ඕගොල්ලෝ තීරණය කරන්න. ඔබගේ ඔය තීරණය අනුව තමයි අපි ඉන්නේ හයිටියේද නැද්ද කියන එක තීරණය වෙන්නේ. අපි මොනතරම් සබුද්ධිකද, ප්‍රඥාවන්තද, එහෙම නැත්නම් රැළ විදියට අනිත් මිනිස්සු යන හින්දා
අර හරක් වගේ පිටිපස්සේ යනවද කියන එක ඔබලා තීරණය කරගන්න. තොරතුරු ගවේෂණය කරලා අවබෝධ කරගෙන තමයි අපි යම්කිසි දෙයක් කරනකොට කරන්න ඕනි කියලා අපේ බුදුන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. ඒක කාලාම සූත්‍රයේ ඉතා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉතින් තීරණය ඔබ සතුයි. ඔබ ගංගාරාමයට ගිහිල්ලා වන්දනාමාන කරන්නේ ගෞතම බුදුන් වහන්සේගේ ධාතුද එහෙම නැත්නම් ඉන්දියාවේ හිටපු මහායාන භික්ෂුවක් වන දසබල් කියන භික්ෂුවගේ අලුද තීරණය ඔබ අතේ. එන සියලු දෙනාටම තෙරුවන් සරණයි.